අද අපි යන ඉන්න ඔයාලා හැමෝටම වැදගත් වෙන වීඩියෝ එකක්. ඔයාලා හැමෝම ඉල්ලපු වීඩියෝ එකක්. ඔයාලා මට ගොඩක් තමයි හින්දාලා කියලා තිබ්බා. අයියෝ ගොඩක් ග්‍රැෆික් ඩිසයින් කියලා දෙනවා විතරයි මේ ටියුටෝරියල් දානවා විතරයි. ග්‍රැෆික් ඩිසයින් ඔය ඉමේජ් PNG මොකප්ස් බෑග්ග්‍රවුන්ඩ් ඒ වගේ ටෙම්ප්ලේට් වගේ ඩවුන්ලෝඩ් කරගන්න අයිඩියාස් සහ සයිට් ගැන කියලා දෙන්නේ නැහැ කියලා. එහෙනම් අද වීඩියෝ එක කතා කරමු ඒ වගේ සයිට් පහක් ගැන. මේ සයිට් පේ කරලත් යූස් කරන්න පුළුවන්. සීරියස් අපි යූස් කරන්න පුළුවන්. මම ඔක්කොම ක්‍රම කියලා දෙන්න. මේක ඉවරනකම් බලන්න වීඩියෝ ස්කිප් කර කර බලන්න එපා. මම මුලින්ම කියනවා. මේකේ පක්ෂණ සයිට් එක අපේ සයිට් එක. ඒකින්ද හැමෝම බලන්න මේ වීඩියෝ කරනකම්. එහෙනම් අපි ඉන්ටර්වියු ගිහිල්ලා ඒ තුලින් කතා කරමු. හරි එහෙනම් අපි පටන් ගමු වැඩේ. මම මුලින්ම ආයි කියන්න ඕනේ අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපි subscribe කරලා like එක උදාලා bell icon එකත් පොල් දාලා තියාගන්න. එතකොට අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් විදියට එනවා වීඩියෝ එක. එහෙනම් අපි බලමු පළවෙනි site එක මොකක්ද කියලා. මුලින්ම මම web browser එකක් open කරගන්නවා. මට ලේසියින්ද Chrome එක open කරගන්නවා. ඔයාලට කැමති එකක් open කරගන්න. Brave හරි Chrome හරි මොකක් හරි Opera Mini හරි ඔයාලට ඕන web browser එකක් open කරගන්න. මම open කරගෙන search කරගන්නවා freepik කියලා. ඊට පස්සේ පළවෙනි ඉන්න site එක click කරගන්නවා. ඊට පස්සේ ඒක open වුණාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එයි. මම මේකේ ඩිසයින් දාන හින්දා මට මෙහෙම ඉන්ටර්ෆේස් එකක් එන්නේ. මම ඊට පස්සේ සෙලෙක්ට් කරගන්නවා මෙතන මොකක්ද කියලා. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එයි. ඒකෙත් ඔයාලා සෙලෙක්ට් කරගන්නවා මෙතන මොකක්ද කියලා. අනේ මම මෙතන සෙලෙක්ට් කරගන්නවා ප්ලයර් කියලා. ප්ලයර් මොකක්ද කියලා. ඊට පස්සේ එන්ටර් දෙනවා. ඊට පස්සේ ඔයාලා මේ වගේ ප්ලයර් එනවා. මේකේ ඔක්කොම වගේ දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ paid ඒවා. මේ මෙතන ඔයාලට පෙන්නනවා මේ කහපාට icon එකකින් pay කරලා ගන්න තියෙන්නේ. ඒක ෆ්‍රී ගන්න ඕනේ බලමු. මෙතන ලයිසන් කියන ඩීල් වලට ෆ්‍රී කියන එකට දාගන්න. එතකොට ෆ්‍රී ඒවා එන්නේ ඔයාලට ඔක්කොම. මෙතන ඔක්කොම ෆ්‍රී ඒවා තියෙන්නේ. මෙතන මේ මොකක්ස් කියන තැන ඔයාලට ඕන පුළුවන්. මෙතනින් ඔයාලට ඉමේජ් ෆයිල් එක කැමති ඉමේජ් ෆයිල් එක තෝරගන්න පුළුවන්. මේකේ තියෙනවා වෙක්ටර් තියෙනවා ඉලස්ට්‍රේෂන් තියෙනවා ෆොටෝස් තියෙනවා PSD තියෙනවා ටෙම්ප්ලේට්ස් තියෙනවා මොකක්ස් තියෙනවා වීඩියෝ තියෙනවා වගේ ඕන තරම් ඒවා තියෙනවා icon එහෙම මොකක්ස් 3D models ඉදන් තියෙනවා. ඒවත් ෆ්‍රී යූස් කරන්න අරගන්න පුළුවන්. මේ විදිහටම තමයි ගන්න තියෙන්නේ. මම ඔයාලට එකක් නිකන් ඩවුන්ලෝඩ් කරලා පෙන්නනවා සාම්පල් එකක් විදියට. මෙහෙම අපිට කැමති සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතන PSD කියලා එකක් තියෙනවා. ඔයාලට JPEG ද PSD ද කියලා අහලා තියෙනවා. ඔයාලට දෙකම ඕන නම් මෙතන zip download zip කියන එක ක්ලික් කරගන්නවා. මට දැන් ඕන PSD එකක් විතරක් ඉන්න වෙන PSD කියන එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ කෝඩ් ප්‍රොසෙස් එකක් වෙලා මෙතෙන් ඩවුන්ලෝඩ් වෙනවා පෙන්නනවා ඔයාලට. මම ඒක නවත්ත ගන්නවා දැනට. මට දැන් ඕන නැති නිසා මම වීඩියෝ කරන්න ඔයාලට පෙන්නන්න ඕන නිසා ඒකින්ද මම මේක ස්ටොප් කරගන්නවා. එහෙනම් පළවෙනි සයිට් එක තමයි freepik සයිට් එක. freepik සයිට් එකේ මෙහෙම තමයි වැඩ වෙන්නේ. ඔයාලට මේකේ මොකක්ස් විතරක් නෙමෙයි ඕන එකක් ඩවුන්ලෝඩ් කරගත්තා. PNG වෙක්ටර් ඕන එකක් ඩවුන්ලෝඩ් කරගත්තා. බෑග්ග්‍රවුන්ඩ් ඕන එකක්. එහෙනම් පළවෙනි සයිට් එක ගැන කතා කරලා ඉවරයි. එහෙනම් අපි යන්න දෙවෙනි සයිට් එකට. දෙවෙනි සයිට් එක විතර මම තෝරගන්නවා PNGX කියන එක. මම ඒක සර්ච් කරලා වෙනවා ඔයාලට. ඊට පස්සේ මම පළවෙනියට වෙන සයිට් එක ඔයාලා ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට කැමති එකක් සර්ච් කරගන්නවා. මම වෙන ඩොග් කියලා සර්ච් කරගන්නවා. එන්ටර් දෙනවා. ඊට පස්සේ ඔයාලට ඕන තරම් ඉමේජ් එකක් PNG මාත් මේක තමයි යූස් කරන්නේ හැම ඩිසයින් එකකටම වගේ. මේකේ නැති එකක් නෑ. මට නම් තාම අහුුන්නේ නැති එකක්. මම හැමදේම වගේ ඩවුන්ලෝඩ් කරගත්ත මේකෙන්. මට ඕන ඒවා. මම එකක් ඔයාලට සාම්පල් එකේ ඩවුන්ලෝඩ් කරලා පෙන්නනවා. මම මේ බර්ගර් එක ඩවුන්ලෝඩ් කරලා ඩොග් එකක් ඩවුන්ලෝඩ් කරලා පෙන්නනවා. මම මේ පළවෙනි ඉමේජ් එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේවත් ඔයාලට රිසොලූෂන් එක පේනවා. හොඳටම quality image තියෙන්නේ. මේකේ file size එකක් පෙන්නලා තියෙනවා. මේක මේ කන්ටිනියු කරන්න ඕන ඔයාලා ඉස්සරහට යන්න නම් මේ ක්ලෝස් කරලා යන්න බෑ. ඒකෙන් තමයි කන්ටිනියු කරනවා. ඊට පස්සේ ඇඩ් එකක් ප්ලේ වෙනවා. මම මේ ඇඩ් එක වඩා වහන්නම්. කොපිරයිට් පදින හින්දා මේ ක්ලෝස් කර ගන්නවා දැන්. ඊට පස්සේ පහළට එද්දි මෙතන තියෙනවා
ඩවන්ලෝඩ් PNG for P කියලා. ඊට පස්සේ ෆයිල් එකේ සයිස් එකක් පෙන්නනවා. ඊට පස්සේ මට ඩවුන්ලෝඩ් කියන ක්ලික් කරගන්න ඕන. මම දැන් ඩවුන්ලෝඩ් කියන ක්ලික් කරගත්තට පස්සේ මේ වගේ පොඩි වෙරිෆිකේෂන් එකක් එනවා. verify human and download කියලා. මම ඒගොල්ලත් එක පාරක් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ මෙතන පොඩි වෙරිෆයි එකක් තියෙනවා. ඒක කරලා පෙන්නන්න ඕනේ. මේකේ තියෙන click in order කියන්නේ මේ ටික මේකේ සිලෙක්ට් කරලා දෙන්න ඕනේ යාලට. අපි බොට් කියන්නේ අපි AI බොට් කියන්නේ මේ කියලා පෙන්නන්න තමයි මේක කරන්නේ. මේ වෙරිෆිකේෂන් එක කරන්නේ. මේ වෙරිෆිකේෂන් එක කරන්නේ අපි AI බොට් කියන්නේ මේ කියලා පෙන්නන්න. එහෙනම් මම මේක ඉක්මනට කරලා පෙන්නනවා ඔයාලට. එහෙනම් මම ඔයාලට මේක ඉක්මනට කරලා පෙන්නන්නම්. හරි දැන් ඔටෝමැටිකව දැන් ඩවුන්ලෝඩ් වෙනවා. ඔයාලා ඩොග් ගානේ ඕනෑම ඩවුන්ලෝඩ් කරගත්තා නම් මම කැට් කියලා සෙට් කරලා පෙන්නන්න. ඊට කූසොන් ඉමේජ් දෙනවා. ඊට පස්සේ මම මෙතන ඕන කාර් කියලා සෙට් කරලා පෙන්නන්න. ඕන තරම් PNG ඉමේජ් තියෙනවා. මේ ඕන තරම් PNG තියෙනවා. ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම මේක ආයි ක්ලික් කරන්නේ නැහැ. දැන් එකක් ඩවුන්ලෝඩ් කරලා පෙන්නපු හින්දා. මේ සයිට් එකෙත් ඔය වගේ තමයි කරගන්න තියෙන්නේ. ඔයාලට කැමති දේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙනම් දෙවෙනි සයිට් එකත් කතා කරලා ඉවරයි. එහෙනම් අපි යන් තුන්වෙනි සයිට් එකට. තුන්වෙනි සයිට් එක තමයි Pinterest කියන්නේ. මම Pinterest සයිට් එකට යන්නේ නැතුව මම ඇප් එක ඕපන් කරලා පෙන්නන්නම්. ඒක මම ලේසියෙන් ඉඳලා. මම ඇප් එක ඩවුන්ලෝඩ් කරන් තියෙන්නේ. මේ තියෙන ඇප් එක. මම ඒක ලොග් වෙලා තියෙන account එක හදාගෙන. මේක ගොඩක්ම කියන්නවනේ මේකේ image high quality image තියෙනවා මේකෙත්. විශේෂයෙන් මේකේ ඔයාලට ඕන නම් design එකක් කරගන්න ideas ගොඩාක් ගන්න පුළුවන්. මම ඕන එකක් අරන් පෙන්නන්නම්. flyer design ideas කියලා සෙලෙක්ට් කරලා ඔයාලට වෙන flyer design වල ideas ඕන තරම් එනවා. මේ flyer design එක මට ඕන design එකේ ideas ගන්න පුළුවන් මේකේ. මම මේ ගොඩක් ආන් තියෙන ideas ඒ වගේ ඔයාලා try කරලා බලන්න. ඕනනම් ඔයාලා beginner කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේකේ design ම redesign කරලා try කරලා බලන්න. එහෙම redesign ගන්න තේරෙන්නේ නැත්නම් අපේ tutorial තියෙනවා ඒවත් බලන්න. එහෙම ඒත් තේරෙන්නේ නැත්නම් ඔයාලා මගෙන් ඉල්ල ගන්න මේවා download කරගන්න හැටි මම කියලා දෙන්නම් ආයි නැත්නම් මම කරපු design හරි ඔයාලට එවන්නම් බලන්න කරන්න. එහෙනම් මේකෙත් මම එකක් image එක download කරලා පෙන්නන්නම්. මේකෙත් ඔයාලට normal search කරලා ගන්න පුළුවන් ඕන image එක. මේ උඩේ පාරක් ක්ලික් කරගන්නවා. මෙන්න මෙතන තියෙනවා ටික් තුනක්. අන්න ඒ උඩේ පාරක් ක්ලික් කරගත්තාම දැන් download image කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ ක්ලික් කරගත්තාට පස්සේ වෙන auto download වෙනවා. දැන් ඔයාලට පෙන්නන්නේ මේ download ලා ඉවරයි. එහෙනම් ඒ විදිහට තමයි අපි තුන්වෙනි සයිට් එකත් කතා කරේ. තුන්වෙනි සයිට් එකත් ඔයාලා දන්න නැති ගොඩක්. ඕකේ wallpaper, background wallpaper ගොඩක් ඒවා තියෙනවා. එහෙනම් අපි යන් හතරවෙනි සයිට් එකට. හතරවෙනි සයිට් එක තමයි Pixabay කියන්නේ. මම ඒකට දීලා වෙන්නන්න. ඒකත් පළවෙනි සයිට් එක. ඒ උඩත් එක පාරක් ක්ලික් කරගන්නවා. මේකේ තියෙනවා ෆොටෝස් තියෙනවා, ඉලස්ට්‍රේෂන් තියෙනවා, වෙක්ටර් තියෙනවා, වීඩියෝ තියෙනවා, මියුසික් තියෙනවා, සවුන්ඩ් ඉෆෙක්ට් තියෙනවා, 3D මොඩල්ස් තියෙනවා, ගිෆ්ට්ස් තියෙනවා, ගිෆ්ට් තියෙනවා. මම මේක දැන් නිකන් සර්ච් කරගන්නවා බෑග්ග්‍රවුන්ඩ් කියලා. ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එනවා ආයෙත්. මගේ නෙට්වර්ක් ස්පීඩ් එක පොඩ්ඩක් අඩුයි මේ දවස්වල වැස්ස හින්දා. ඒක හින්දා පොඩ්ඩක් ස්ලෝ. ඔයාලා මෙහෙම නෑ ඉක්මනට එයි. මම ඔයාලට නිකන් තව ගොඩක් වෙලා යන හින්දා මම ඔයාලට නිකන් එකක් ඩවුන්ලෝඩ් කරලා පෙන්නන්නම්. ඔයාලට කැමති අය සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. තෝරගෙන. මම එකක් ඩවුන්ලෝඩ් කරගෙන පෙන්නන්නම්. මේකේ විශේෂත්වය තමයි මේකේ ඔක්කොම කොපිරයිට් ෆ්‍රී ඒවා තියෙන්නේ. මේක ඕන එකට යූස් කරන්න පුළුවන්. මේකෙන් ෆ්‍රී ඩවුන්ලෝඩ් කියන උඩ අර ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට නිකම්ම ඩවුන්ලෝඩ් වෙයි. එයාලා රෙකමන්ඩ් කරන සයිස් එකට ඩවුන්ලෝඩ් වෙනවා. එහෙම නැත්නම් ඔයාලට එයාලා කියන සයිස් එක නැතුව ඔයාලට තෝරගෙන සයිස් එකට ඩවුන්ලෝඩ් කරන්න ඕන නම් මෙතන පහළට ඇරෝ එකක් තියෙනවා. ඒ උඩ පාට ක්ලික් කරගන්න. ඊට පස්සේ තියෙනවා මෙතන ඔරිජිනල් ද, ලාර්ජ් ද, මීඩියම් ද, ස්මෝල් ද කියලා. මම මෙතන ඔරිජිනල් කියන එක දෙනවා. ඒ ක්ලික් කරාට පස්සේ ඔටෝ ඩවුන්ලෝඩ් වෙනවා මේක. පොඩි ප්‍රොසෙස් එකක් වෙනවා. තප්පර දෙකක් තුනක් වගේ. ඒක ඉවරනට පස්සේ ඔටෝ ඩවුන්ලෝඩ් වෙනවා. දැන් ඩවුන්ලෝඩ් වෙනවා මේ. මම ඒක නවත්ත ගන්න මට ඕන නැති නිසාද. ඒ විදිහට තමයි Pixabay සයිට් එක ගැන කතා කරලා ඉවර කරේ. ඒ අපි හතරවෙනි සයිට් එක. එන හතරවෙනි සයිට් එක ගැන කතා කරලා ඉවරයි. ඔයාලට නොතැන දැනක් තියෙනවා මේ සයිට් වල. ඔයාලගේ නම්බරේ තියෙනවා පහේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකට මැසේජ් එකක් දාලා අහන්න ඕනලාක. නැත්නම් පහේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගන්න. මම අනිවාර්යයෙන් රිප්ලයි කරනවා ඔක්කොටම. රිප්ලයි කරන්න පොඩ්ඩක් පරක් වුණොත් WhatsApp හරි කමෙන්ට් එකකට හරි මොකෙකට හරි. ඒකට සෝරි. මම ඉක්මනට රිප්ලයි කරනවා අනිවාර්යයෙන් ඔක්කොටම. ඒ නිසා මැසේජ් එකක් දාලා තියන්න. එහෙනම් අපි මං කිව්වා අවසාන සහ පස්වෙනි සයිට් එක ගැන කතා කරමු. ඒ තමයි අපේ සයිට් එක. මම ඒක සර්ච් කරගන්නවා.
ඒක තාම සර්ච් කරාට නම් එන්නේ ගන්නෑ ඔයාලට. ඒක නිසා මම ලින්ක් එක දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකෙන් ගිහින් බලන්න. නැත්නම් අපි WhatsApp channel වලට join වෙලා ඉන්න. ඒවට ගිහින් බැලුව හැකි. ඒක මේක සම්බන්ධව සම්පූර්ණ ලොකු වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ සයිට් එකේ තියෙන ඔක්කොම වගේ අපි දාලා මේක හෝම් කියනට මම එනවා. ඊට පස්සේ තමයි කැටගරි කියන එක ගියාට පස්සේ graphic design course එක තියෙනවා අපේ. graphic design asset තියෙනවා. ඒ කියන්නේ mockups, PNG, template, background ඒ වගේ ඕන තරම් ඒවා තියෙනවා. web art ඔක්කොම වගේ දාලා තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනියට තියෙනවා graphic design help ebook කියලා. ඒ කියන්නේ දැන් ගොඩක් අය mistake කරනවා graphic design කරද්දී. ඒ mistake මම කරලා ගන්න ඒ හදලා තියෙන ebook ටිකක් තියෙනවා. ඒ ටික ඕනනම් කීවට පොඩි අදහසක් ගන්න පුළුවන්. ඒවත් ගොඩක් වටි. ඒ වගේම තමයි අපි තව A level කරන අයට model papers සහ pass paper දාලා තියෙනවා. දැන්ට දාලා තියෙන subject තුනකට විතරයි. commerce පැත්තෙන් accounting, BS, econ කියන subject තුනකට විතරයි. ඉස්සරහට අනිත් ඒවා දානවා. මේ දවස්වල ගොඩක් කට්ටිය ඉල්ලන නිසා අපි ඒවත් අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ මෙතන AI video tutorial කියන එකට ක්ලික් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා AI video tutorial කියලා. ඒක උඩ පාර ක්ලික් කරලා වෙන්නන්න. ඊට පස්සේ අපි ඕපන් වෙනවා YouTube එකේ Nifty Academy කියන YouTube channel එකට. ඒකේ තමයි අපි මේ site එක සම්බන්ධයෙන් ගොඩක් වීඩියෝ කරලා තියෙන්නේ. තව freelancing site ගැනත් ඒකේ වීඩියෝ කරලා තියෙනවා. ඔයාලට ඒකට ගිහිල්ලා බලන්න පුළුවන්. මෙන්න මේකේ තියෙනවා AI සම්බන්ධ වීඩියෝ දෙයක්. මෙන්න මේකෙන් පුළුවන් ඔයාලට වැඩි ලේසි කරගන්න AI පොම් 1000කට වැඩි වෙනවා. ඩවුන්ලෝඩ් කරලා පයි ගන්න පුළුවන්. ඊට පහළ තියෙන මෙන්න මේ වීඩියෝ ගොඩක් වටන වීඩියෝ එකක්. හැමෝම හොයන වීඩියෝ එකක්. පේ කරලා යූස් කරන්න තියෙන AI tool ගොඩක් ඒවා මේ site එකේ free use කරන්න පුළුවන්. ඒකත් මේ වීඩියෝ එකේ තියෙනවා. ඒ වීඩියෝ වලට කැමතිනම් බලන්න ගිහිල්ලා එහෙනම් මම ගයින් කරගන්න. ඒක අපේ අනිත් channel එක subscribe කරලා තියාගන්න. මම ඒක අයින් වෙනවා. ඊට පස්සේ තමයි e-book කියලා තියෙනවා. ඒකේ දාලා තියෙනවා graphic design සම්බන්ධව දාලා තියෙනවා. Fiverr ගැන දාලා තියෙනවා. වගාවන් පිළිබඳව දාලා තියෙනවා. ගොඩක් ඒවා ගැන දාලා තියෙනවා අපි e-book. ඉස්සරහට තව update වෙන්නත් තියෙනවා. ඒකෙන්ද ඒවත් කීවල බලන්න. ඊට පස්සේ තමයි wallpaper collection කියලා තියෙනවා. ඒකේ තියෙනවා desktop wallpaper සහ mobile wallpaper. ඒවත් ඔක්කොම free download කරගත්තා. high resolution එකක් තියෙන්නේ. මේ ඔක්කොම 4K wallpapers තියෙන්නේ. ඒ විදිහට තමයි පස්වෙනි site එක. ඒ කියන්නේ අපේ site එක ගැන කතා කරේ. ඒ academy YouTube WhatsApp channel එකට join වෙන්න කොහොමද කියලා අහලා තිබ්බා. ඒක ලේසිම ක්‍රමය අපේ site එකට ඇවිල්ලා මෙතන WhatsApp channel කියලා තියෙනවා. ඒක උඩ පාරක් click කරගන්න. ඊට පස්සේ WhatsApp channel එක open වෙනවා. ඔයාලට මේ තියෙන්නේ followers 50ක් ඉන්නවා. ඒකට ඇවිල්ලා ඔයාලා join වෙන්න පුළුවන්. අනිත් එක තමයි YouTube channel එකක් තියෙනවා අපේ Nifty Academy එකේ. TikTok page එකක් තියෙනවා. FB page එකක් තියෙනවා. ඔයාලට ඔය ඔක්කොම try කරලා බලන්න පුළුවන්. මේ තියෙන අපි design course එක 0 to hero කියන එක. ඒක උඩ පාරක් click කරාට පස්සේ ඔයාලට එනවා මේ වගේ අපි කරපු course එකේ ඔක්කොම videos ටික lesson 11ම එනවා. lesson 10ම එනවා. ඒක ඔයාලට බලලා සම්පූර්ණ A to Z graphic design කියන්නේ මොකක්ද? graphic design එකක් අන්තිමට graphic design කියන්නේ මොකක්ද කියන තැන ඉඳලා design එක කරලා පෙන්නන තැනට නම් කරලා තියෙනවා. thumbnail design කරලා තියෙනවා, post design කරලා තියෙනවා, business card design මේ වගේ ගොඩක් කරලා තියෙනවා දැනට. ඔයාලා ඒවත් ගිහින් බලන්න. එහෙනම් මේ විදිහට තමයි site පහ ඉවර වෙන්නේ. එහෙනම් මම හිතනවා අද වීඩියෝ වලට ඔයත් වැදගත් වෙන්න කියලා. එහෙනම් අපේ channel එක subscribe කරලා ඔයාලා යාළුවෝ ඉන්නවා නම් එයාලට බලන්න මේක share කරන්න. ඒ වගේම like එකකුත් දාන්න, comment එකකුත් දාන්න. අඩුපාඩු තියෙනවා නම් ඒවත් comment එකක් දාන්න. එහෙනම් අදට අපි හිල් වෙනනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ජය වේවා.